Hello ළමයි, welcome back to my YouTube channel. හැම ගෑනු ළමයෙක්ගේම ජීවිතේ හීනයක් විතරක් වෙලා තිබුණ දවසක් ඇත්තක් වෙන මොහොතක් තියෙනවනේ. ඉතින් අද ඒ දවස මගේ ජීවිතේට ඇවිල්ලා. අද ඉඳන් මම නිල වශයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. ඉතින් අද අපි මේ යන්නේ මගේ අලුත්ම නවාතැන වෙන රාමනාදන් හොස්ටල් එකට. රෙජිස්ට්‍රේෂන් වැඩ ටිකත් ඉවර කරලා අපි මේ යන්නේ අපේ රූම් එක හොයාගන්න. හැබැයි ඉතින් අපේ රූම් එක හොයාගන්න එක නම් ලේසි පහසු දෙයක් වුණේ නැහැ. ඒකට මුළු හොස්ටල් එක පුරාම ඇවිදින්න අපිට වුණා. ඉතින් අන්තිමට කොහොම හරි අපේ හොස්ටල් රූම් එක අපි හොයාගත්තා. ඉතින් මම මේ වීඩියෝ එක කරනකොටත් අපේ ගෙදර අය මට සමු දීලා ගිහිල්ලා ඉවරයි. ඒ මොහොත මට වගේම අනිත් හැමෝටම පොඩ්ඩක් අමාරු මොහොතක්. මොකද අපි මෙච්චර කාලයක් ගෙදර අයත් එක්ක ඉඳලා තනියම ජීවත් වෙන්න එනකොට ඒක පොඩ්ඩක් දරා ගන්න අමාරුයි. හැබැයි ඉතින් අපිට ජීවිතේ දිනන නම් මේ වගේ කටු කණ්ඩම වෙනවා. මොකද ඔයා දිනපු දවසට ආපහු හැරිලා බැලුවොත් ඔයා අද කාපු කටු වලට, ඔයා විඳපු අමාරුකම් වලට, ඔයාගේ ඇස් වලින් වැටෙන කඳුළු මේ හැම දෙයකම වටිනාකමක් තිබුණා කියලා ඔයාටම තේරෙයි. Lemasalu ihiri netu matama vedi maad susum helami Lemasalu ihiri netu matama vedi maad susum helami මෙතනදී අපි මෙහෙම hina වෙලා හිටියා වුණාට බස් එකේ යන්න හිටපු අපිට අන්තිමට සිද්ධ වුණේ ඉතින් පයින්ම කැම්පස් එකට යන්න. පළවෙනි දවසේ අපිට අමාරු වුණාත් දැන් නම් ඉතින් අපිට ඕක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මගේ channel එකේ වීඩියෝ බලන 2026 අපේ A-level පොඩ්ඩ ටිකක් ඉන්නානේ. එයාලට මම පොඩි මැසේජ් එකක් දෙන්න හිතුවා. දැන් ඔයාලා එක්සෑම් එක ලං වෙනකොට ඔයාලා කරන ලොකුම වැරද්දක් තමයි ඔයාලා එක්සෑම් එකට බය වෙනවා සහ අනිත් අයත් එක්ක කම්පෙයාර් කරනවා. ඉතින් ඔයාලා එහෙම කවදාවත් කරන්න එපා. ඔයාවම විශ්වාස කරන්න. ඔයා මෙච්චර කල් ඔයා හොඳට පාඩම් කරා, පේපර්ස් කරා, හැමදේම ඔයා හොඳට කරා. ඉතින් ඔයා හිතන්න මට වැරදෙන්න විදිහක් නැහැ. මට පුළුවන් විදිහට මම එක්සෑම් එක ගිහිල්ලා කරනවා. ඊට පස්සේ එන රිසල්ට් එක මම සතුටින්ම මම බාර ගන්නවා කියලා හිතන්න. එතකොට ඔයාගේ එක්සෑම් එකට ඔය එන ඔයාගේ බය නැති වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ වෙල්කම් ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණේ. කියන්න නම් දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි අදට මට යන්න වෙලාව ඇවිල්ලා.
ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි හොඳේ. Itu bosini Nama nimu ganti pembini